මිස්ටර් මදුක ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ස්පෙෂලිස්ට් කෙනෙක් හැටියට ෆයර්වෝල් එකක් කියන්නේ මොකක්ද කියලා අපිට පොඩ්ඩක් කියන්න. ෆයිවෝල්ඩක් කියලා කියන්නේ ඇත්තරම අපේ කම්පැනි එක වෙන්න පුළුවන් වගේ ගෙදර නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. ඒකේ අපි පාවිච්චි කරන ඩිවයිසස් තියෙනවා. ලැප්ටොප් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් වෙන්න පුළුවන්, සර්වර් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඩිවයිසස් අපිට ආරක්ෂා කරන්න වෙනවා හැකර්ස්ලාගෙන්, එහෙම නැත්නම් වෛරස් එකකින්, එහෙම නැත්නම් අන්වොන්ටඩ් පැකට්ස් වලින්, නෙට්වර්ක් පැකට්ස් වලින්. ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කරන්න පාවිච්චි කරන ඩිවයිස් එකක් තමයි ෆයර්වෝල් එක කියලා කියන්නේ. අපිට ෆයර්වෝල් ගත්තම ෆයර්වෝල් වර්ග දෙකක් තියෙනවා දැනට ඉන්ඩස්ට්‍රි එකේ. එකක් තමයි සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එක, අනිත් එක තමයි හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එක. බට් අපි ගොඩක් රෙකමන්ඩ් කරන්නේ, ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ සහ මෙගා ලෙවල් එකේ කම්පැනිස් වල අපි ගොඩක් අපි රෙකමන්ඩ් කරන එක තමයි හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එක. මොකද සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකේ ෆීචර්ස් වලට වඩා හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකේ ෆීචර්ස් ගොඩක් වැඩි. ඉතින් ඕක තමයි ෆයර්වෝල් එකකින් අපි සරලව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ මම එක්ස්ප්ලেইন කරොත් ඕක තමයි සරලව වෙන ක්‍රියාවලිය. එතකොට යුනිෆයි ෆයර්වෝල් එකේ තියෙන ස්පෙෂලිටි එක මොකක්ද? යුනිෆයි ෆයර්වෝල් එකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තම කියනවා යුනිෆයි ෆයර්වෝල් එකේ ලයිසන් ෆී එක අපිට ගන්න පුළුවන් 80%ක් විතර අඩුයි කියලා අනිත් ෆයර්වෝල් එක බලද්දි. අර අනිත් ෆයර්වෝල්ස් වල තියෙන මාකට් එකේ තියෙන සේම් ෆීචර්ස් ටික අපිට ගන්න පුළුවන් ඊටාම අඩු මුදලකට. ඉතින් මේක තමයි අපේ තියෙන ප්‍රධානම බෙනිෆිට් එක. අනික යූසර් ෆ්‍රෙන්ඩ්ලි. අපිට මේක යූස් කරන්න මාර ලේසි. ඒතර ඕනම කෙනෙක්ට ලොකු දැනුමක් තියෙන්න ඕනේ නැහැ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්කෙනෙක්ට. මේක අපිට මොබයිල් එකකින් පවා අපිට කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕනම තැනක ඉඳගෙන ඕවර්සීස් ඉන්න එක්කෙනෙකුට බලන්න කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් මේකේ හැම දෙයක්ම තියෙනවා. ඊට අමතරව අපිට විශේෂයෙන් මතක් කරන්න තියෙන හැමතිස්සෙම මේකේ තියෙන ලයිසන් කොස්ට් එක. ලයිසන් කොස්ට් එක 80%ක් විතර අඩුයි අනිත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අනිත් ෆයර්වෝල්ස් එක බලද්දි. ඉතින් අද තියෙන ප්‍රශ්නත් එක්ක කම්පැනිස් වල තියෙන ඒ කියන්නේ අපි කියමු බජට් ඇලොකේෂන්ස් වලදී ඒතර ගොඩක් IT පැත්තට බජට් ඇලොකේෂන් කරනවා අඩුයි ගොඩක් කම්පැනිස්. ඒ වෙදින මොකෝ ඉන් රිටර්න් එකක් නැති හින්දා. ඉතින් එහෙම බලද්දී කම්පැනි එක ලොකු බෙනිෆිට් එකක් එනවා. ෆයර්වෝල් එක කොස්ට් එක අඩු වෙනනම් ඊළි තියෙන රිනුවල් එක අඩු වෙනනම් ලොකු එක බෙනිෆිට් එකක් කරනවා කම්පැනි එකට. ඉතින් අපේ තියෙන විශේෂය තමයි යුනිෆයි ෆයර්වෝල් එකේ ඔයගලන්ට ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකේ ප්‍රයිස් එක අඩුයි. ඊට අමතරව ලයිසන් කොස්ට් එක අනිත් ඒවාත් එක්ක කම්පෙයාර් කරද්දී 80%ක්ම අඩුයි. මේක අපේ බිස්නස් එකට ගැලපෙනවද කියලා දැනගන්නේ කොහොමද? රයිට්. අපි දැනටමත් කරගෙන යනවා. අපේ ආයතන කතා කරොත් එම අපේ සේල්ස් නියෝජිතයට හරිය අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරොත් එම අපේ වෙබ්සයිට් එක දුන්නත් ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරන්න පුළුවන්. කතා කරොත් අපි මේ දවස්වල දැනටමත් කරගෙන යනවා. අපි ෆ්‍රී කන්සල්ටින් කරනවා, ඩෙමොන්ස්ට්‍රේෂන් කරනවා. ඔයගොල්ලන්ගේ සයිට් එකට ඇවිල්ලා අපි POC උනත් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ටෙක්නිකල් දැනුමක් දෙන්න පුළුවන්, ට්‍රේනින් එකක් දෙන්න පුළුවන්, ප්‍රොඩක්ට්ස් පෙන්වන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් දැන් අපි කරගෙන යනවා. ඉතින් ඕනම වෙලාවක අපේ ආයතනයට කතා කරන්න පුළුවන් ඊමේල් එක through හරි නැත්නම් අපේ තියෙන ටෙලිෆෝන් නම්බර් එකට කතා කරලා අපිට අපොයින්ට්මන්ට් එකක් දුන්නොත් අපේ ටීම් එකකට රෙඩි වෙලා ඉන්නවා. අපිට ඇල්ලයි සම්බන්ධව ඔයගොල්ලන්ට වැඩි විස්තර දෙන්න පුළුවන්.